යන තැනින් අද අපි යන්නේ හියාරේ ඩී.ජේ. විමල සුරේන්ද්‍ර ජලාශයටයි. කොට්ටව කෝඹල වනයට මායිම්ම ගාල්ල නගරයේ කිලෝමීටර් 20ක් පමණ දුරකින් පිහිටා ඇත. මෙම පිහිටීම මුහුදු මට්ටමින් අඩි 340ක් ඉහළින් පවතී. අක්කර 600ක පැතිරි ඇති හියාරේ රක්ෂිත වනාන්තරය මැද පිහිටි හියාරේ ජලාශයේ වපසරිය අක්කර 55කි. 400කින් සැදුණු යන අර්ථය සහිතව මෙම ජලාශය සියාර ලෙස නම් ලබා පසු කාලෙක හියාර ලෙස ජනවහරයට එක් වී තිබේ. ඉංග්‍රීසි පාලන සමයේදී හියාරේ ජලාශය සහිත වනාන්තර ප්‍රදේශය ගාල්ල මහනගර සභාව වෙත භාර දී ඇත. එතැන් සිට එය ගාල්ල මහනගර සභාව මගින් පාලනය වේ. මෙය ශ්‍රී ලංකාවේ මහනගර සභාවක් සතු එකම වනගත ජලාශයයි. ජල සම්පාදනයට ඉවහල් වන පරිදි මෙම ජලාශය නිර්මාණය කරන ලද්දේ ශ්‍රී ලංකාවේ ජල විදුලියේ පියා ලෙස විරුදාවලිය ලත් ගාල්ල දිස්ත්‍රික් ඉංජිනේරුවරයෙකු වශයෙන් කටයුතු කරන ලද ඩී.ජේ. විමල සුරේන්ද්‍ර සීමතානන් විසිනි. 1911 වර්ෂයේදී එකල ඒ වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් 3,61,000කි. එවක පටන් නල මාර්ගය ජල යෝජනා ක්‍රමයක් ලෙස 2004 වසර දක්වා හියාරේ ජලාශයේ සිට ගාල්ල නගරයට පානීය ජලය සැපයන ලදී. ජලාශයේ වැඩි වතුර ඉවතට රැගෙන යන්නේ මේ ස්ථානයේ ගාලු නගරයේ පානීය ජල අවස්ථාව සඳහා වතුර රැගෙන ගියේ මේ නල මාර්ගයෙන්. තවද මෙහි තිබෙනවා ආබාධිත සතුන්ගේ සුවපත් අරණ. මේ අහල පහල ගම්වල මිනිසුන් ආබාධිත සතෙක් දුටුවොත් මෙතැනට රැගෙන විත් භාර දෙනවා. පසු වෛද්‍යකීය මහත්වරු අවශ්‍ය ප්‍රතිකාර කර සුවපත් වූ පසු කැලයට මුදා හරිනවා. අද ඉරිදා දිනයක් නිසා අපිට යන්නට එහි අවසර නැත. ඔබත් පැමිණෙන්න මෙහි දේවල් දැකගන්න. පැමිණ නැවත යන විට මතකය පමණ රැගෙන යන්න. ටොපි කොළයක්වත් බිම නොදා යන්න වග බලාගන්න.